හයි. ඉතින් මේ දවස්වල Facebook එකේ මං හරියට දැක්කා ලංකාවට අලුතෙන් ඇවිල්ලා තියෙන මේ lower floor buses ගැන. ඉතින් මට ඒක දැක්කහම wheelchair එකක් use කරන කෙනෙක් විදිහට පුදුමාකාර සන්තෝෂයක් මට දැනුනේ. මේ වෙද්දි මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. මං ඉන්නේ UK වල. ඉතින් මෙහෙ wheelchair එකක් use කරන කෙනෙක්ට තනියම බස් එකක train එකක ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගෙන තමන් තනියම ආපහු ගෙදර එන්න පුළුවන් පහසුකම මෙහෙ තියෙනවා. ඉතින් ඒකම ටික ටික ලංකාවේ හැදෙන්න පටන් අරන් කියන එක දැක්කහම මට නම් හරිම සතුටක් දැනුනේ. ඉතින් මේ වෙලාවේදී ලංකාව තාක්ෂණය අතින් ඉස්සරහට යනකොට මිනිස්සු විදිහට අපිට කරන්න ඕනේ තව එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ඇටිටියුඩ් එක. අපි මිනිස්සුන්ව දකින විදිහ, ඩිසබිලිටි එකක් තියෙන කෙනෙක්ට ට්‍රීට් කරන විදිහ අපි චුට්ට හදාගන්න ඕන දැන්. මොකද මේ වෙනකන් අපි දැකලා නැහැ වැඩි ඩිසබිලිටිස් තියෙන අය පාරේ යනවා එනවා. වීල්චෙයාර් එකක යන එක්කෙනෙක් තනියම ෂොප් එකකට ගිහිල්ලා එනවා. තනියම බස් එකේ යනවා. ඒ වගේ දේවල් අපි වැඩිය දැකලා කරලා නැහනේ. ඉතින් මේ වගේ එක්කෙනෙක් දැක්කහම අපිට කුතුහලයක් දැනෙන්න පුළුවන්. අපිට වෙනස්කමක් දැනෙන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය මනුස්ස ගතියක්. ඉතින් ඒ වුණාට හැම වෙලෙම හිතට එන දේවල් කරන්නේ නැහනේ අපි. හිතට එන දේවල් අපි අහන්න යන්නේ නැහනේ. ඉතින් ඒ වගේ වෙලාවවලදී අපි කොහොමද හැසිරෙන්නේ කියන එක ගැන පොඩි ටිප්ස් ටිකක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මම ලංකාවේ ඉන්න කාලේ මම ඩිසබිලිටි එකක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ අසනීප තත්ත්වයක් තිබුණා. ඉතින් UK වලට ආවට පස්සේ තමයි ඒ අසනීප තත්ත්වය පොඩ්ඩක් වැඩි වෙලා මට සිද්ධ වුණා වීල්චෙයාර් එකක් යූස් කරන්න පටන් ගන්න. ඉතින් මට ඇවිදිනවා නම් එක්ක ක්‍රචස් ඕන නැත්නම් ප්‍රොස්තටික් එකක් අවශ්‍යයි. නැත්නම් මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ වීල්චෙයාර් එක තමයි. මම මගේ රිහැබිලිටේෂන් ඒව ඔක්කොම කරේ මෙහෙ. ඉතින් මම හැඩ ගැහුනේ මෙහි තියෙන පහසුකම් එක්ක තමයි වීල්චෙයාර් එකක යන්නේ කොහොමද ප්‍රොස්තටික් එක යූස් කරන්නේ කොහොමද ක්‍රචස් යූස් කරන්නේ කොහොමද ඒව හැම දෙයකටම මම හැඩ ගැහුනේ UK වල තියෙන පහසුකම් එක්ක. ඉතින් මට හැම වෙලෙම තිබිච්ච ඩවුට් එකක් තමයි කොහොමද මම ලංකාවට ගියාම මේ දේවල් ටික කරගන්නේ කියන එක. ඉතින් ගිය අවුරුද්දේ මට එකපාරටම හදිස්සි ලංකාවට යන්න වුණා. ඉතින් මේ වෙලාවේ මගේ මානසික මට්ටමක් තිබුණේ එච්චර හොඳ තැනක නෙමෙයි. ඉතින් ඒකත් එක්කම මට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි මම කොහොමද මගේ වීල්චෙයාර් එකේ හරි ප්‍රොස්තෙටික් ලෙග් එකකින් හරි මේවා යූස් කරගෙන මම කොහොමද ලංකාවේ මගේ වැඩ ටික කරගන්නේ කියන එක. ඉතින් ඒ ගිහාම මම අත්දැකපු සමහරක් දේවල් තමයි මම අද මේ කතා කරන්න යන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ ඩිසබිලිටිස් ගැන දන්නේ නැති හින්දා ඒවත් එක්ක කොහොමද මිනිස්සුන්ගේ මෙන්ටැලිටි එක වෙනස් වෙන්නේ කියලා දන්නේ නැති හින්දා තමයි අපි කරන දේවල් වලින් සමහරක් වෙලාවට මිනිස්සු අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. නැතුව මම මේ කාටවත් වැරද්දක් කියනා නෙමෙයි. කවුරුවක්වත් වැරදි, කවුරුවක්වත් නරකයි, කවුරුවක්වත් හිත රිද්දුවයි කියලා කියන්න හදනව නෙමෙයි. පළවෙනිම එක තමයි ඔයා ඩිසබිලිටි එකක් තියෙන කෙනෙක් දැක්කහම එයා දිහා ආයෙ හැරි බලන්න හදන්න එපා. ඉතින් මේක එන්නේ ආයෙමත් අපේ මේ තියෙන කියුරියෝසිටි එක හින්දා. මොකද ඔයාලම හිතලා බලන්න. ඔයාලා සාමාන්‍යයෙන් කඩේකට යද්දී, shopping යද්දී, එළියට බහලා යද්දී දැකලා නැහැනේ වැඩිය වීල්චෙයාර් එකක් තියෙන එක්කෙනෙක් වීල්චෙයාර් එක තල්ලු කරගෙන යනවා. කඩේකට ගිහිල්ලා තේ එකක් අරගෙන බොනවා. එහෙම දැකලා නැහැනේ වැඩිය නේද? ඉතින් එහෙම එක්කෙනෙක්ව දැක්කහම ඔයාලට පොඩි නිකන් පුදුමයක් වගේ දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඒක කොච්චර වාට එහෙම හිතුණත් ආයෙ හැරිලා බලන්න ඕනේ කියලා හිතුණත් ඒ වෙලාවට තමාව කන්ට්‍රෝල් කරගන්න. එයා දිහා ආයෙ හැරිලා බලන්න යන්න එපා. ඉතින් මමත් ලංකාවේ ගියාම මමත් ගියා shopping. හැමෝම හැරි බලනවා මොකද්ද වෙලා තියෙන්නේ මොකද ඇයි මෙයා වීල්චෙයාර් එකේ ඉන්නේ මොකද මෙයා කකුලට වෙලා තියෙන්නේ කියලා හැරි බලනවා. ඉතින් දැන් කවුරු කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ඔයා ඔච්චර ගැන හිතන්න එපා බලන අය බලාගත්තාවේ එහෙම කියන්න පුළුවන්. ඕ මට එහෙම හිතාගන්න පුළුවන් තමයි. ඒ වුණාට එහෙම කෙනෙක්ව අපහාසතාවයට පත් කරන්න නැතුව ඉන්න අනිත් අයටත් පුළුවන් නේද? ඒක තමයි මම හිතන්නේ අපි ප්‍රගුණ කරන්න ඕන. ඒ වෙලාවට ඒ මිනිස්සයාට එයාගේ නිදහසේ එයාගේ දේ කරගන්න දෙන්න. කොච්චර ඔයාලට බලන්න හිතුණත් ඒ වෙලාවට තමාව පාලනය කරගෙන ඒ දිහා බලන්න යන්නේ නැතුව ඉන්න. මොකද ඒක එයාට අපහසුතාවයක්. නිකන් ඔයාම හිතලා බලන්නකෝ. ඔයා දිහා කවුරු කෙනෙක් හැරි බලන්න ගත්තොත් එහෙම. ඔයාට හිතෙන්නේ නැද්ද නිකන් මොකක් හරි මගේ වැරද්දක් තියෙනවද දන්නේ නැහැයි කියලා? නේද? ඒක අනිත් එක්කෙනෙක්ට දැනෙන්න දෙන්න තියන්න එපා. මෙහි මම ඕනතරම් තනියෙන් සුපර් මාකට් එකට ගිහිල්ලා එනවා. තනියම යුනිවර්සිටි යනවා. මේ දේවල් කරනවා කවුරුවක්වත් මන් දිහාම හැරි බලන්නේවක්වත් මට වැඩියෙන් විශේෂ ටෙන්ෂන් දෙන්නේවක්වත් නැහැ. ඉතින් ඒක මට මාළු නිදහසක්. මොකද මට මගේ නිදහසේ මට කැමති දෙයක් කරගන්න පුළුවන්. මට දැනෙන්නේ නැහැ මං වෙනස් කියලා. ඉතින් ඒ හැඟීම ඇත්තටම මාරම සැහැල්ලුවක් හිතට. එළියට බහැලා යන එක කරදරයක් කියලා දැනෙන්නේ නැහැ ඒ වෙලාවට. දෙවෙනි එක තමයි
ඔයා එහෙම ඩිසබිලිටි එකක් තියෙන කෙනෙක් දැක්කාම මං කියවනේ කියුරියොසිටි එකක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක විසඳ ගන්න ඔයා එයාගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා ඒක ගැන. විශේෂයෙන්ම ඔයා එයාව දන්නේ නැත්නම් එයාගෙන් පර්සනල් දේවල් අහන්න යන්න එපා. මම ලංකාවේ එහෙම වීල්චෙයාර් එකේ යන වෙලාවක මගෙන් මිනිස්සු මම කවදාකවත් දැකපු නැති එදාම පළවෙනි නතාවට දකින්න මිනිස්සු මගෙන් අහලා තිනවා මොකද මට උනේ කියලා. මොකද මගේ කකුලට උනේ. අයියෝ අපරාධෙනේ. ඒ වගේ කිසිම තේරුමක් නැති දේවල් මගෙන් එහෙම අහලා කරලා තියෙනවා. අපි හිතමුකෝ ඔයා දන්න එක්කෙනෙක් කියලා. يعني හොඳට ඇවිදගෙන කරගෙන හිටපු කෙනෙක් එකපාරටම වීල්චෙයාර් එකක යනවා දකිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට ලොකු කම්පනයක් ඇති වෙනවා. ඊට පස්සේ ඔයා යාගෙන් ගිහලා අහනවා මොකද උනේ? ඔයාට අවුලක් නැද්ද? එහෙම කියලා අහද්දී සමහරට මේ මිනිස්සයා කිව්වොත් එහෙම අනේ යෝ මට මෙහෙම වුණා බලන්නකෝ එහෙමයි කියලා කතාව කියද්දී ඒක මැදිහත්ව අහගෙන ඉන්න. ඒකට අයියෝ අපරාධේ එහෙම කියන්න යන්න එපා. මොකද අයියෝ අපරාධේ කෑල්ල එයාට ආය අහන්න අවශ්‍ය නැහැනේ. මොකද එයා එක ජීවත් වෙනවා. එතකොට එයා ජීවත් වෙන රියැලිටි එක අයියෝ අපරාධයක් කියලා අහගන්න කවුරුවක්වත් කැමති නැහැ. ඒ වෙලාවට ඒක මැදිහත්ව අහගෙන ඉඳලා නෑ ඔයාට පුළුවන් ඔයාට හොඳ වෙනවා හරි මොනවා හරි පොසිටිව් විදිහට ඒක ගැන කතා කරන්න. කොච්චර දන්න එක්කෙනෙක් වුණත් එයා ඇවිල්ලා කිව්වනම් එහෙම අනේ මං ඒ ගැන කතා කරන්න කැමති නෑ මට ඒ ගැන කතා කරලා එපා වෙලා කියලා. ඒ වෙලාවට ඒක පර්සනල් ගන්න එපා. ඒ මිනිස්සයා එහෙම කියන්නේ එයා එළියට බැස් හැම වෙලාවකම මිනිස්සු ඇවිල්ලා එයාගෙන් අහන්න ගන්නවා ඇති මොකද උනේ මහන්ට එයා ඒ දවසට ඔය කතාව කියන පළවෙනි වතාව නොවෙන්න පුළුවන්. මේ වෙලාවට ඒක රෙස්පෙක්ට් කරලා එයාගෙන් ඒක ගැන තව අහන්න යන්න නැතුව එයා කියපු දේ බාරගෙන එයාත් එක්ක මොනවා හරි වෙන දෙයක් ගැන හොඳින් කතා කරන්න. ඩිසබිලිටි එකක් එක්ක ඉපදිච්ච එක්කෙනෙක්ට වැඩිය ඩිසබිලිටි එකක් පස්සේ කාලේ ජීවිතයකට ආවහම එයාට ඒකට හුරු වෙන්න ගොඩක් කල් යනවා. ඉතින් මේ හුරු වෙන කාලය ඇතුළත ඒක ගැන හාර මිනිස්සු ආය අහන්න ගත්තාම නැත්තම් ඒක ගැන අනේ පව් අයියෝ අපරාධේ ඔයා ඔහොම හිටපු එක්කෙනෙක්ද ඒ වගේ කතා කරන්න ගත්තාම අර ඩිසබිලිටි එක තියෙන එක්කෙනාට ඒක තව හිතන්න දෙයක්. තව දුකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ලෙවල් එකට එයාව ඇදලා දාන්න එපා. එයාව එතනින් උඩට ගේන්න පුළුවන් නම් ඒ වගේ දේවල් ගැන කතා කරන්න. සමහරට එයා ගැන කතා කරන්න කැමතිම නැති එක්කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒක ඉග්නෝර්ම කරලා අද හරිම අවුව දවසක් නේද? අම්මෝ ඊයේ නම් හොඳටම වැස්ස. ඔයා අරක කරාද? ඊයේ අර ටෙලිග්‍රෑම් එක බලුවද? ඒ වගේ එහෙම සැහැල්ලු දෙයක් ගැන කතා කරන්න. ඊට පස්සේ බලන්න එයාගේ මූණ කොහොමද වෙනස් වෙන්නේ කියලා. එයා ඒක එන්ජොයි කරනවා නම් එයාත් එක්ක ඒ දේවල් ගැනම කතා කරන්න. සමහර විට එයාට කම්ෆර්ටබල් කියලා දැනෙන්න ගත්තාම එයාම එයාගේ කතාව ඔයාට කියන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගේ පර්සනල් ස්පේස් එකට රෙස්පෙක්ට් එකක් දෙන්න. අනවශ්‍ය ප්‍රශ්න අහන්න යන්න එපා. දැන් තුන්වෙනි එක. ඉතින් මිනිස්සු මේක ටිකක් වැරදි විදිහට ගන්න පුළුවන්. එහෙනම් මේක ටිකක් ඩෙලිකට් විදිහට මම කියන්නම්. මේ කියන කලින් මුලින්ම මම ඔයාලට පොඩි පික්චර් එකක් දෙන්නම්. මම මගේ ඩිසබිලිටි එකත් එක්ක මට දැනෙච්ච දේවල් මගේ මුලම කාලේ. ඉතින් මම කලින් ඇවිදලා කළා. මම ඩාන්සින් කරපු එක්කෙනෙක්. ඉතින් මම බොහොම ඇක්ටිව් හිටපු එක්කෙනෙක්. ඉතින් එහෙම හිටපු මම තමා මේ වීල්චෙයාර් එකට පුරුදු වෙලා බොහොම වෙනස්ම ජීවිතයකට මම පුරුදු වෙන්න උනේ. ඉතින් මට මුල කාලේ තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් තමා මගේ ඉන්ඩිපෙන්ඩන්සි එක මට නැති වෙච්ච එක. ඒ කියන්නේ සමහර දේවල් කරගන්න මට මිනිස්සුන්ගෙන් උදව් ගන්න වුණා. ඒ සමහර වෙලාවවලදී මට මම කියන එක නැති වෙන එක ටික දැනෙන්න ගත්තා. හැබැයි රිහැබිලිටේෂන් එක වීල්චෙයාර් එකට පුරුදු වෙන එකත් එක්ක ප්‍රොස්තටික් ඒවත් එක්ක පුරුදු වෙන එකත් එක්ක ටික මගේ ඉන්ඩිපෙන්ඩන්සි එක ආයේ මට හම්බ වෙන ගත්තා. ඒ කියන්නේ මට මගේ දේවල් මට තනියෙන් කරගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම මට තනියෙන් කරගන්න පුළුවන් වුණාම මට ඒක හරිම සතුටු දෙයක්. මොකද ආපහු මට මං කියලා දැනෙන්න ආයෙ පටන් ගත්තා. ඒ සමහරට ඉස්සර මම තප්පර 10න් කරන දේ දැන් මම විනාඩි 2-3ක් විතර අරගෙන කරනවා වෙන්න පුළුවන්. හැබැයි මම ඒකේ විනාඩි 2-3 අරගෙන කරන්නේ සතුටින් නම් ඒක තමයි මට ඕන විදිහ. ඉතින් දැන් තුන්වෙනි කරුණ කිව්වොත් එහෙම ඒ තමයි ඩිසබිලිටි එකක් තියෙන කෙනෙක්ට උදව් කරන්න යන්න කලින් එයාගෙන් අහලා ඉන්න එයාට උදව්ව ඕනද කියලා. එයා බැරිලාකක් කිව්වොත් එහෙම නෑ මට මේක තනියෙන් කරගන්න පුළුවන් කියලා ඒ වෙලාවට එයායි කියපු දේ අහලා ඒකට රෙස්පෙක්ට් කරලා ඔයා එතනින් පැත්තකට වෙන්න. මොකද ඔයාට සමහරට හිතෙන්න පුළුවන් මට මේක එයාට ලේසියෙන්ම කරලා දෙන්න පුළුවන්. එයාට මේ කරදරයක් නේ. ඒ වගේ දේවල් වලට හිතෙන්න පුළුවන්. සමහරට එයා ස්ට්‍රගල් කරයි. ඔයා එපා කිව්වට පස්සෙත් එයා ස්ට්‍රගල් කරයි සමහරට මේක කරගන්න. හැබැයි
සමහර විට ඒක එයාගේ ඉන්ඩිපෙන්ඩන්ස් එක එයා හොයාගන්න try කරන විදිහක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් සමහරට තේරුම් ගන්න චුට්ටක් ඔයාලා ඉඳගෙන පොඩ්ඩක් හිතන්න වෙයි මේ දේවල් ගැන. එකපාරට කිව්වහම ඒ මානසික මට්ටමේ ඉන්න එක්කෙනෙක්ට මිසක් එක සමහරට අනිත් එක්කෙනෙක්ට ග්‍රහණය කරගන්න අමාරු වෙයි. හැබැයි මේක මම ජීවත් වෙච්ච එක්ස්පීරියන්ස් එකක්. ඒ හින්දා තමයි මම මේ කියන්නේ. ඉතින් ඒකයි මං කිව්වේ ඒක පොඩ්ඩක් ඩෙලිකට් දෙයක් කියලා. මොකද ගොඩක් වෙලාවට එහෙම උදව් කරන්න හදලා එපා කිව්වහම සමහරු හිතන්න පුළුවන් අම්මෝ හරි රූඩ් එයාට මේ හොඳන්නේ කරන්න හැදුවේ. ඒ වගේ දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න. එයා ගලුවේ සමහර විට යනවා ඇත්ත වෙනමම ස්ක්‍රිප්ට් එකක් කියලා ඒක සම්බන්ධව. ඉතින් මේ දේවල් කීපයක් විතරයි. තව මීට වැඩිය ගොඩාක් වෙනස් දේවල් ඇති එක්ස්පීරියන්ස් කරන වෙන ඩිසබිලිටීස් තියෙන අය. ඉතින් එහෙම මොන හරි දෙයක් ඔයාලට මතක් වෙනවා නම් ඩිසබිලිටි එකක් නැතත් ඔයාලට වෙන මොන හරි දේවල් මතක් වෙන දේවල් තියෙනවා නම් ප්ලීස් මේකට කමෙන්ට් එකක් ඇඩ් කරන්න. මම කැමතියි මම මේ කියපු දේවල් වල මොන හරි වෙනස් වෙන්න ඕන නම් ඒවත් ඔයාලගෙන් දැනගන්න. ඉතින් තාක්ෂණය අතින් ලංකාව ඉස්සරහට යන මේ වගේ වෙලාවක අපි අපේ ඇටිටියුඩ්ස් උත් පොඩ්ඩක් හදාගෙන ඒවට අපි හැඩ ගැහෙමු. ඉතින් මං හොඳටම දන්නවා ලංකාවේ මිනිස්සු කියන්නේ කෙනෙක්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් රිස්ක් එකකට තියලා ඒ මනුස්සට උදව් කරන්න කැමති ජාතියේ මිනිස්සු ඉන්න රටක්. කාවවත් කවදාවත් ලේසියෙන් අතහැරලා දාන මිනිස්සු නෙමෙයි. හැමෝම තමන් වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ජාතියක් ඉන්න රටක්. දේවල් හදාගන්නක බොහොම සුළු දෙයක්. මම හොඳටම දන්නවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි දෙයක් ඉගෙන ගන්න හම්බ වෙන්න ඇති කියලා. ඉතින් ලංකාවේ මේ වෙලාවේ මේ වගේ වෙන හොඳ වෙනස්කම් වලට අපි පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගෙන අපේ 100%ක් සහයෝගය දෙන්න අපි එහෙනම් ලෑස්ති වෙමු. Thank you.